දවසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියේද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩීන්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අනගිය අවස්ථාවක් देश विदेश दहस गणन असरुණු දරුදැරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමකින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ අති ප්‍රබල මන්ත්‍රාචාර්ය නිරංජලා ගුරුමෑණියෝ කරනයි ගුරුකම් කටයුතු කාරණා ගැන තමයි අද දවසේ මේ කතා කරන්නේ දරුවෝනේ. ඉතින් විදේශගතෙන් දරුවන්ටත් ලංකාවේ ඉන්න දරුවන්ටත් මම මේ කටයුතු කාරණා ගුරුකම් සම්බන්ධව තමයි මේ කතා කරන්නේ. ඕනම දරුවෙකුට විවාහ ජීවිතය අවුලලා තියෙනම් හැරගී කෙනෙක් ගෙන්වා ගැනීම සඳහා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන සියලු දේවල් මම කරගෙන යනවා පුතේ. ඕනම දරුවෙකුට දුරකථන ඇමතුමින් කතා කරගන්න පුළුවන්. විදේශගත දරුවන්ගේ නාති කවුරුද ලංකාවේ ඉන්නවා නම් ඒ දරුවෙක් මගේ දේවස්ථාන වල මේ දේවල් කරන දේවල් බලාගෙන ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. විවාද දේවල් වලට මුදල් වංචාවෙන් ගන්න අයට අහු වෙන්න එපා කියලා මම තවත් කතාවක් තියෙනවා. මේ ටිකනොත් මම ඒ ගැන කතා කරලා තියෙනවා. ඔන්ලයින් මාර්ගයෙන් කරගන්න කටයුතු කාරණාවල ඒ විදිහට දුර යන විදිහට කරගන්නේ නැතුව දේවස්ථාන හොයාගෙන ඇවිල්ලා කටයුතු කාරණා කරන්න පුළුවන් කියලා මම මේ අන්දවසේ කතා කරන ඔය දරුවන්ට පීඩක් වෙන තමයි පුතේ කතා කරන්නේ. අයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට හඳුන්වා දෙන්නේ ඊටමත් බලගතු සර්වජන වශීකමක්. සර්වජන වශීකමක් කියලා කියන්නේ තමන් ආදරය කරන ආදරවන්තය තමන්ගේ බිරිඳ ස්වාමි පුරුෂයා පෙම්වතා පෙම්වතිය විතරක් නෙවෙයි තමන්ගේ පවුල කෙනෙක් ඥාති කෙනෙක් යහළුවෙක් සහෝදරයෙක් සහෝදරියක් මේ විදිහට තමන් කැමති ඕනම පුද්ගලයෙක්ව තමන්ගේ වසඟයට අරගන්න පුළුවන් ඊටමත් බලගතු කෙමක්. ඉතින් කියන්න ඕනේ මේ වීඩියෝ එක ඔයා මුලින්නම් අග වෙනකන් හරියට නරඹන්න මම කියන කරුණු කාරණා හරියට පිළිපැදලා ඔයා කළොත් 100% ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙන bell සලකුණක් මේ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් වීඩියෝ එකේ notification එකක් ඔගේ phone එකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ මොනවාද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. මේ දේ කරන්න කලින් කියන්න ඕනේ ඔයා මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයාට කැමති ඕනම වෙලාවක ඕනම දිනයක ඔයාට මේක කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කරන දවස මොකක් වුණත් ඔයා කරන වෙලාව මොකක් වුණත් ඉතාමත් භක්තිවන්තව පිරිසිදුව පේවිලා තමයි ඔයා මේක කරන්න ඕනේ. මස් මාංශ ඒ දවස් තුලදී ඔයා අනුභව කරන්න එපා. මත්පැන් පාවිච්චි කළ මේ දේ කරන්න එපා. ඉතින් ඒවෙන් ඒ දවසේදී ඔයා වැලකිලා ඉඳලා තමයි මේකෙම කරන්න ඕනේ. ඊටමත් භක්තියෙන්. ඔයා කරන ස්ථානයේ ලස්සනට හදාගන්න මල් කිනිත්තක් තියලා ඉටිපන්දම් තියලා ඒ විදිහට සුවඳ හඳුන් කුරු පත්තු කළාට හදාගන්න පුළුවන් නම් විශ්වයේ සැරිසරන බලගත ශක්තියන ආකර්ෂණය කරගන්න පුළුවන්. එතකොට ඔයා කරන කටයුතු ප්‍රතිඵල වේගවත් කරගන්න වගේම ප්‍රතිඵල ධනාත්මක කරගැනීමේ හැකියාව ඔයාට ලැබෙනවා. ඉතින් ඔය කියව කරුණු කාරණා ටික පිළිපැදලා ඔයා මේ දේ කරන්න බලමු මොනවද අවශ්‍ය කරන්න කියලා. අපිට මේ දේ කරන්න අවශ්‍ය කරනවා දෙහි ගෙඩියක් හරි ලෙමන් ගෙඩියක් හරි. පැංගිරි කුලකේ ශාකයකින් ලබාගත් ඵලයක් අරගන්න දොඩම් ගෙඩියක් ගන්නත් පුළුවන් නාරං ගෙඩියක් ගන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මෙතනදී මම අරන් තියෙන ලෙමන් ගෙඩියක් ඔයාට පුළුවන් පැංගිරි කුලකේ ශාකයකින් ලබාගත් ඕනම ගෙඩියක් මේකට අරගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා මේක ලිවිය හැකි ආකාරයේ පෑනක් සහ ඔයාට අරගන්න පුළුවන් මේකට ටූත් පින් එකක් මම මෙතනදී අරන් තියෙනවා. ඔයාට මේ වෙනුවට ඉරට්ටක් අරගන්න පුළුවන් ඉරටු කැබැල්ලක් අරගන්න පුළුවන්. හැබැයි ඔයාට මේ වෙනුවට කිසිම අල්පෙනිත්තක්වත් යකඩ වලින් සාදපු අල්පෙනිත්තක්වත් ඔයාට ඉන්දි කටුවක්වත් අරගන්න බෑ. මෙතෙන්ද අරගන්න ඕනේ දැව වලින් සාදපු දෙයක්. එතකොට ඔයාට මේකට අරගන්න පුළුවන් ටූත් පින් එකක් මේ වගේ ටූත් පින් එකක් අරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අරගන්න පුළුවන් ඉරටු කැබැල්ලක් අරගන්න පුළුවන්. ඉතින් ඔය කියන කරුණු කාරණා ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රම කරන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ පැංගිරි කුලකින් ලබාගත් මේ ඵලය අරගෙන ඔයාගේ එයාගේ නම් දෙක ධන ලකුණ දාලා මේ විදිහට ලියා ගන්න ඕනේ. ලියාගෙන ඉවර වෙලා ඔයා ගාව තියෙන
ඔයා අරගත්ත ටූත් පින් එක හරි එහෙමත් නැත්නම් ඔයා ගාව තියෙන ඉරටු කැබැල්ල හරි මේ පැංගිරි ඵලයත් එක්ක බල කරගන්න ඕනේ. ඔයාට එයා වශී වෙන්න කියන ප්‍රාර්ථනාව හිතේ තියාගෙන එයාගේ රූපය හිතේ මවාගෙන ඔයා අපි දෙමන වශී මන්ත්‍රය. ඒ වශී මන්ත්‍රය ඔයා වාර 7ක් වාර 14ක් වාර 21ක් මේ වාර තුනෙන් කැමති වාර ප්‍රමාණයක් ආට ජප කරන්න පුළුවන්. එimhe ජප කරනකොට උච්චාරණය වැරදෙනවා වචන වැරදෙනවා එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ වීඩියෝ එක අවසානයේදී මේ මන්ත්‍රය නිශ්චිත નિયમિત වාර ප්‍රමාණයක් ඔයාට වාදනය වෙන්න සලස්වනවා. ඒ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම ඔයා මේක ශ්‍රවණය කළත් මේක බල කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයා මේ දේ බල කරගත්තට පස්සේ ඔයා මේ නම් පසාරු කරගෙන යන්න මේ ඔයා ගාව තියෙන ටූත් පින් එක හරි ඉරටු කැබැල්ල හරි මේ ඔයා ගාව තියෙන ඵලයට ගහන්න ඕනේ. ඒ විදිහට කරලා ඉවර වෙලා කාටවත් පේන්නේ නැති වෙන්න ගිහිල්ලා ජලය රැඳිනු ස්ථානයකට පිරිසිදු ජලය ගඟක් ලිඳක් පොකුණක් මුහුදක් ඇලක් දොලක් වෙන්න පුළුවන් වැවක් වෙන්න පුළුවන් ඕනම ස්ථානයක ජලය පිරිසිදු ජලය තියෙන ස්ථානයකට මේ ඔය හදාගත්තු වශිය දාන්න ඕනේ. ඉතින් මේ දේ කරලා බලන්න ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔයාට දවස් 7ක් යන්න ප්‍රථමයෙන් ඔයා ආදරය කරන ඒවට ඕන කරන පුද්ගලයාගෙන් ඔයාට යම් කිසි ඉඟියක් ලැබෙනවා. ඔයාට ඉස්සර වගේ ආදරය නැවත ඔයාට ලබා දෙනවා. ඔයා ගැන සලකන්නේ නැත්නම් ඔයා ගැන හොයලා බලන්නේ නැත්නම් නැවත ඔයාගේ ගාවට ඇවිල්ලා ඔයත් එක්ක ආදරෙන් ඉන්න ඔයා ගැන හොයලා බලන විදිහට මේ පුද්ගලයාව පත් කරගන්න පුළුවන්. ඉතින් මේ දේ කරලා අනිවාර්යයෙන්ම ඔයා ප්‍රතිඵල ලබා ගන්න. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රතිඵල අපිට කමෙන්ට් එකකින් පළ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඔයා මේ වෙනකොට යම්කිසි ප්‍රශ්නයක ගැටලුවක ඉන්නව වෙන්න පුළුවන්. ඒ ඕනම ප්‍රශ්නයක ගැටලුවක ඉන්න ඔයා ඔයාගේ ප්‍රශ්න වලට ගැටලු වලට ඉක්මනින් විසඳුම් ලබා ගන්න දෙවි පිහිටයි කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. නමත් එක්ක කමෙන්ට් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපිට පුළුවන් ඔයාගේ නමට ආශිර්වාද කරන්න. එහෙම නැත්නම් දෙවි පිහිටයි කියලා කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාට අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා. ඔයාගේ ප්‍රශ්න ගැටලු සියල්ල නැති වෙලා ඔයාට ලස්සන කාලයක් ලස්සන ජීවිතයක් උදා වෙන්න කියලා. ඉතින් ඒක නිසා ඔයාගේ නමත් එක්ක හරිය නැත්නම් දෙවි පිහිටයි කියලා හරි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම නැවත මතක් කරන්න ඕනේ විශේෂ කාරණයක් ඔයාට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් ශ්‍රී ලංකාව තුළ ඉතාමත් බලගත් ගුරුකම් මැදුරක් හොයමින් ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ තිරේ දිසුන අංකයට කෝල් එකක් අරගෙන ඔයාගේ ගැටලු වලට විසඳුම් ලබා ගන්න ඉතාමත් විශ්වාසවන්තව ඔයාට ඔයාගේ ඕනම ගුරුකම් කටයුත්තක් මේ ගුරුකම් මැදුර හරහා සිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් නැවත මතක් කරන අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝ එකක් කරන් ආයෙත් වල හැමෝට එනම් සියලු දෙනාටම සුබ දවසක්. ඕම් නමෝ භගවතේ සර්වලෝකාන් මොයේ මොහේ ස්වාහා. 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 ඕම් නමෝ භගවතේ සර්වලෝකාන් මොයේ
मोहे स्वाहा ॐ नमो भगवते सर्वलोकान् मोये 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 मोहे स्वाहा දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලුවලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩින්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අනගිය අවස්ථාවක් देश विदेश दहस गणन असरुණු දරුදැරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ අති ප්‍රබල මන්ත්‍රාචාර්ය නිරංජලා ගුරුමෑණියෝ කරනයි ගුරුකම් කටයුතු කාරණා ගැන තමයි අද දවසේ මේ කතා කරන්නේ දරුවනි. ඉතින් විදේශගතෙන් දරුවන්ටත් ලංකාවේ ඉන්න දරුවන්ටත් මම මේ කටයුතු කාරණා ගුරුකම් සම්බන්ධව තමයි මේ කතා කරන්නේ. ඕනම දරුවෙකුට විවාහ ජීවිතය අවුලලා දෙන්නම් හැරගිය කෙනෙක් ගෙන්වා ගැනීම සඳහා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන සියලු දේවල් මම කරගෙන යනවා පුතේ. ඕනම දරුවෙකුට දුරකථන ඇමතුමින් කතා කරගන්න පුළුවන්. විදේශගත දරුවන්ගේ නාති කවුරුහරි ලංකාවේ ඉන්නවා නම් ඒ දරුවෙක් මගේ දේව ස්ථාන දේවල් මේ දේවල් කරන දේවල් බලාගෙන
ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. විවාහිත දේවල් වලට මුදල් වංචාවෙන් ගන්න අයට අහු වෙන්න එපා කියලා මම තවත් කතාවක් කියනවා. මේ ටිකනොත් මම ඒ ගැන කතා කරලා තියෙනවා. ඕන්ලයින් මාර්ගයෙන් කරගන්න කටයුතු කාරණාවල ඒ විදිහට දුර යන විදිහට කරගන්නේ නැතුව දේවස්ථාන හොයාගෙන ඇවිල්ලා කටයුතු කාරණා කරන්න පුළුවන් කියලා මම මේ අන්දමේ කතා කරන ඔය දරුවන්ට පීඩක් වෙන තමයි පුතේ කතා කරන්නේ.